සුබ දවසක්. මගේ නම තෙනදු කුලනිත. අද අපි කතා කරන්න යන්නේ අපේ single product view.php ෆයිල් එකේ අපි හදාගෙන තියෙන මේ page එකේ process එක මොන විදිහටද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් අපි මෙන්න මේ විදිහට image එකක් උඩට යද්දී ඒ image එක ක්ලික් කිරීමකින් තොරව ඒ image එකට අදාළ කරන full view එක මේ right side එකෙන් මේ විදිහට අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ ප්‍රොඩක්ට් එකට අදාළ කරන ප්‍රොඩක්ට් නේම් එක, ඒ වගේම මේකේ ප්‍රයිස් එක, ඒකේ වොරන්ටි එක, ඒ වගේම මේකේ ස්ටොක් එක, කොච්චර අයිටම්ස් විකුණලා තියෙනවද, සෙලර් කවුද, ඒ වගේම අපිට මෙතනින් quantity එක ඇඩ් කරගන්න chance එකක් තියෙනවා. ඒ වගේම buy now button එක සහ description එකට අදාළ data update වීම සහ වැදගත්ම දේ related items කියන දේවලුත් update වෙන විදියට අපි මේක හදාගෙන තිනවා. අපි බලමු කොහොමද මේකේ process එක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අපේ single product view.php ෆයිල් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි මෙන්න මේ විදිහට database එකකින් අපිට අවශ්‍ය කරන product එකට අදාළ කරන මේ data ටික අපි මෙතනට අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ දේවල් අපි පිළිවෙලින් මේ විදිහට link කරගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් image එක, image path එක දාලා image එක අපි connect කරගෙන තියෙනවා. ඒ වගේම අපි මෙතනට ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක ඇඩ් කරගෙන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. එතනදී අපි ඩිස්කවුන්ට් ප්‍රයිස් එකත් ලැබෙන විදිහට මේ විදිහට PHP එක කස්ටම් ඩිසයින් කරගෙන තියෙනවා. ඒ වගේම සෙලර්ගේ ෆස්ට් නේම් එක සහ ලාස්ට් නේම් එක, ඒ වගේම buy now button එකත් අපි මේ විදිහට ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රොඩක්ට් එකට අදාළ ඩීටේල්ස් අප්ඩේට් වෙන විදිහට මේ විදිහට අර ඩේටාබේස් වලින් අපි data ටික link කරගෙන තියෙනවා. brand එක, model එක, description එක වගේ දේවල්. ඒ වගේම අපි මෙතනට related items මේ විදිහට add කරගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතනදී අපි ආයෙ වතාවක් query එකක් දාලා product table එකෙන් මේ හා සමාන data update කර අදාළ කරන products අරගෙන ඒවා මෙන්න මේ විදිහට card එකකට add කරගෙන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි අපේ single product view එක හදාගෙන තියෙන්නේ. ඉතින් ඒකට අදාළ process එක තමයි අද අපි කතා කරේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.